හායි කොහොමද? ඉතින් ආදරෙන් පිළිගන්නවා අපේ දූපස් වාසීන් සියලු දෙනාම මම. ඔයගොල්ලෝ දන්නවද මං කවුද කියලා? මං ප්‍රියන්මණි. නෙමෙයි වෙන එකෙක්. ඕකේ. අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අපිට තියෙනවා අපේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පරණ අවුරුද්ද වෙනුවෙන් යම්කිසි චාරිත්‍ර වාරිත්‍ර කීපයක් ඉෂ්ට කරන්න. ඉතින් මේ පරණ අවුරුද්ද වෙනුවෙන් තියෙන චාරිත්‍රයක් මෑතකදී ආපු චාරිත්‍රයක් ඉෂ්ට කරන්න තමයි මම මේ එළියට බැස්සේ. නයිස්. යාළුවෝ ටික මග බලන් ඉන්න මං එනකන්. මේ උන්ට 9ට එන්න කියලා මං දැන් මේ 10:55ට ගෙදරින් එළියට බැල යන්නේ. දැන් කීකම මොනවා ගන්න වෙයිද දන්නේ නැහැ. මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනි. මේ ඉන්නේ එක බබෙක් නෙමෙයි බෙබෙක්. කනවතෝ තෝ තරම් මරාගෙන කන දැනගනි. කැරි ගෝතයා. අට ආය. ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. කැට භීෂණේ සූදු කෙලින ටයිම්. පුරට පහයි. ලෙන්ඩ පාමු කෙලි. ඔන්න ඉතින් අපි ලොකේෂන් එකට නම් ආවා. අපි ඉන්නේ කළුතර කටුකුරුන්ද බීච් එකේ. අපිට ගොඩාක් ෆැමිලි වෙච්ච බීච් එකක් තමයි මේක. ඉතින් කළුතර ආවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා ඇති. මෙතන තියෙන සුන්දරත්වය විඳගෙනත් ඇති. අර පැත්තෙන් ඉර බැහැලා යනකොට හරිම ලස්සනයි හවසට. ඉතින් එන්න අපිත් එක්ක මේ සුන්දරත්වය විඳගමු. පොල්කටු පිදුරු තවුනද සිලිකන් භූමි තෙල් කඩදාසි එතකොට වැටකෙය කොළ ඔක්කොම දාලා අකොල් ටික පත්තු කරා. මේ ඉන්න අපි මහදන මුත්තා. මේ ඉන්නේ කොලේ රොත්ත. මේ ඉන්නේ අපේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්. අපි කට්ටිය සෙල්ෆි එකක් ගමු ඔකත් එක්ක. මේ වරුවා මිතුරෙකු වාගේ ආදරේ තව කෙකු දේතු සංසාරේ ටිකනේ ඕකේ කොට දාලා මේ දා කොට ටික දාපන් දැන් තරම් දානවනේ පරණ උරුදුවත් ඉවරයි මාත් ඉවරයි කියලා. ඔන්නයි යන්නේ වේවා. චියර්ස්. ගොඩක් අය කියන්නේ මම කියුට් කියලා. එතකොට ඔයාලට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවද දන්නේ නැහැ. පිරිමි ළමයෙක්ව තෝර ගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? ඒ අවශ්‍ය වෙන්න ඕන. ලක්ෂණ වෙන්න ඕන. සුදු වෙන්න ඕන. දෙයක් කියනවා මට හරියන්නේ. සෙට් වෙන්න තියෙද? ඒ මොකද්ද? බොන්න ඇති කොල්ලෙක් වෙන්න. නොබෙන කොල්ලෙක්. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුතිරි කරන්නේ. අපි 9 ඉඳන් පොන්න සෙට් වෙලා හිටියා. මං ආයේ 10:55ට. මෙතෙන්ට ඇති 12:00මාරයි. දැන් පටන් ගන්නකොට 3යි. හරිම සතුටුයි. හරි ලස්සනයි. very good.
such a lonely place, such a lonely place, such a lonely place. Oh, where are you from? Maybe Hotel California. Ooh, any kind of free, you can find it here. ජීවිතෙත් හරියට මේ මහමුහුද වගේ. විටක සරලයි සුන්දරයි. පිටක ගැඹුරුයි භයංකාරයි. එක් නිමේෂයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. මේ අලුත් අවුරුද්දේ ඔයා ගහන ගේම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් ලස්සන දවසක ආදරණීය මතකත් එක්ක අපි හම්බෙමු. සුබ අලුත් අවුරුද්දක් වේවා.